වෙලාවේ ඔයා ඉන්නේ ප්‍රශ්නෙක නම් ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තයෙක්. අනිවාර්යයෙන්ම ඔයාට හොඳම දෙයක් ලැබෙන්නයි යන්නේ. ඒ අයට ආපු ප්‍රශ්න නිසාමයි ඒ අය මේ වගේ ලෝකයක් දන්න නැත්නම් මේ ලෝකෙ දිනලා තියෙන්නේ. මොලේ ඔයාට කරන්නේ, පෙන්වන්නේ, ඔයාව පොළඹවන්නේ දුක වැඩි කරන දේවල්. මේ සම්බන්ධතාව බිඳ වැටුණු තරමට මේ රටේ මිනිස්සු සියදිවි නසා ගත්තා. අද ලංකාවේ ජීවත් වෙන මිනිස්සු ඉදිරියේ ප්‍රධානම කාරණේ තමයි ඔවුන් අතිසංවේදී පුද්ගලයන්. ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සුවබර මනස YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න හැදුවේ අපේ ජීවිතයේ තියෙන බිඳ වැටීම් ගැන. අපි ජීවත් වෙනකොට අපේ ජීවිතවලට විවිධාකාරයේ ප්‍රශ්න එනවා. කඩා වැටීම් ඇති වෙනවා. මේ අපේ ජීවිතයට එන සමහර ප්‍රශ්න වලට නැත්නම් අභියෝග වලට අපි ලේසියෙන් පහසුවෙන් උත්තර හොයනවා. ඒත් සමහර ප්‍රශ්න ටිකක් සංකීර්ණ වෙනවා. අන්න ඒ අවස්ථාවලදී අපි මානසිකව වැටෙනවා. අන්න එහෙම කඩාවැටීම් තියෙන අයට තමයි අද මේ වීඩියෝ එක. ඒ වගේම ඒ කඩාවැටීම් තිබිලා නැගිටපු අයත් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මානසික බිඳ වැටීම සහ ඒකට ඔයා කොහොමද රියැක්ට් කරේ කියන එක කමෙන්ට් කරන්න. ඒක මේ වෙලාවේ ජීවිතේ වැටිලා එපා වෙලා ඉන්න කෙනෙක්ට නැගිටින්න හයියක් වෙන්න පුළුවන්. හරි. මේ මානසික බිඳ වැටීම් මේ අපේ ජීවිතයේ තියෙන කඩාවැටීම් ගැන කතා කරනකොට ඉස්සරළම කියන්න ඕන මේ අපේ ජීවිතේට විවිධාකාරයේ ගැටලු ප්‍රශ්න අභියෝග එනවා. ඉතින් මේ සමහර ගැටලු ප්‍රශ්න වලට මිනිස්සු ලේසියෙන් පහසුවෙන් උත්තර හොයනවා. නමුත් මේ සමහර ගැටලු තියෙනවා ටිකක් සංකීර්ණයි. ඉතින් මේ අවස්ථාවලදී තමයි මේ මානසික බිඳ වැටීම් ඇති වෙන්නේ. හරි. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ මේ වෙලාවේ හිත රිදිලා ජීවිතේ එපා වෙලා ජීවිතේ වැටිලා ඉන්න අය වෙනුවෙන්. ඒ වගේම ජීවිතේ කඩාවැටීම් සිද්ධ වෙලා ඒව ජයග්‍රහණය කරපු අය මේ වීඩියෝ එක බලනවා නම් ඒ අයත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මොකද ඔයාලා එහෙම වෙන කමෙන්ට් එක මේ වෙලාවේ වැටිලා හිත රිදිලා සමහර ජීවිතේ එපාම වෙලා ඉන්න කෙනෙකුගේ හිත හැදිලා එයාට අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඔයාගේ කමෙන්ට් එක හයියක් වෙන්න පුළුවන්. ඉතින් මං ඉස්සරල කිව්වා වගේ ජීවිතේට එක එක ප්‍රශ්න එනවා. ඒ වගේ සමහර ප්‍රශ්න වලට අපි සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් අවුලක් නැහැ ජීවිතේ ගලාගෙන යනවා. නමුත් මේ සංකීර්ණ ප්‍රශ්න කියලා දෙයක් තියෙනවා. ඒ ප්‍රශ්න ආවට පස්සේ අපි වැටෙනවා. වැටිලා ඒ ගැන විඳවනවා. දුක් වෙනවා, අඬනවා. හරි මේ වැටෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මිනිස්සයා යම්කිසි අවස්ථාවලදී මානසික බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඒක පොදුයි. ඒක ඕන මිනිසෙකුට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ කඩා වැටීම් වලදී ආයේ නැගී නොසිටීම තමයි ප්‍රශ්නේ. අපි මේ සංකීර්ණ ප්‍රශ්න කියලා හිතන ප්‍රශ්න තියෙනවනේ. මේ එක එක ප්‍රශ්න ගත්තොත් මේක එකින් එකිනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ දැන් ප්‍රශ්න දකින්න විදිහ. උදාහරණයකට ආදර සම්බන්ධයක් තිබිලා වෙන වෙනවා. ඉතින් මේකෙදි කොටසක් ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වෙන සම්බන්ධයකමක් පටන් ගන්නවා කියලා හිත හදාගන්න. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් සතියක් දෙකක් අඬලා දොඩලා මාසයක් විතර හිතින් දුක් වෙලා නමුත් ඊට පස්සේ ජීවිතේ ආය අලුතෙන් පටන් ගන්නවා. නමුත් තවත් සමහරු ඉන්න පුළුවන් මේක මානසික රෝගයක් දක්වා දුර ගිහිල්ලා ජීවිතේ එපා කරවීම දක්වාම ඒ ගැන හිතන. ඉතින් බලන්න එකම ප්‍රශ්නේ. නමුත් ප්‍රතිචාර විවිධාකාරයි නේද? ඔයාට දුක හිතෙන ජීවිතේ එපා වෙන ගැටලුවක් තවත් මිනිස්සෙකුට හරිම ලේසියෙන් උත්තර හොයන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලදී කඩා වැටිලා මානසික රෝග දක්වා දුර ගිහිල්ලා සියදිවි නසා ගන්න අය ගැන හොයලා බැලුවම ප්‍රධානම කාරණේ තමයි ඔවුන් අතිසංවේදී පුද්ගලයන්. ඉතින් මේ අනවශ්‍ය සංවේදීකම නිසාම ඔවුන් ජීවිතේ විඳවනවා. ඉතින් මේ මනෝ උපදේශනයේදී වගේ වෙන්නේ මේ සවි බල ගැනීමක්. ඒ කියන්නේ මෙන්න මේ අනවශ්‍ය සංවේදීකම නැති කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරි. දැන් ඔයා මේ වෙලාවේ මොන ප්‍රශ්නක හිටියත් ඔයා මුලින්ම විශ්වාස කරන්න ඒක ඔයාට උනේ හොඳටමයි කියලා. මං කියනවා ඒක උනේ ඔයාගේ හොඳට කියලා. ඒ ප්‍රශ්නේ ඇතුලේ සැඟවුණු ආශිර්වාදයක් තියෙනවා කියන එක ඔයා දැඩිව විශ්වාස කරන්න ඕනි දෙයක්. දැන් මම මෙහෙම කිව්වහම ඔයාට හිතේ එහෙම හිතුවට දුක නැති වෙනවද කියන්න නම් පුළුවන්. තුවාලේ තියෙන මිනිස්සයන් වේදනාව දන්නේ ඔන්න ඔය වගේ ටිකක් ඔයාගේ හිතට දැන් එනවා. ඔව් ඒක ඇත්ත. නමුත් දුක, සතුට, බය, ආදරය ඔය ඔක්කොම හැංගීම්. හරිද? දුකක් නොදැනුණු පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. හරි. දැන් ඔයා ඉන්නේ ප්‍රශ්නෙකනේ. ඒ ප්‍රශ්නේ මොකක් වුණත් ඒක සිද්ධ වුණ පළවෙනි කෙනා ඔයාද? ඒක සිද්ධ වුණ මේ ලෝකේ පළවෙනි කෙනා ඔයා නම් අනිවාර්යෙන්ම දැන්ම මනෝපදේශකවරයෙක් හම්බෙලා ඔයාගේ ගැටලුව අනිවාර්යෙන්ම ප්‍රකාශ කරලා ඒකට උත්තර හොයන්න ඕනි. ඉතින් ඔයා ඔය ඉන්න ප්‍රශ්නේ සිද්ධ වුණ පළවෙනි කෙනා ඔයා නෙමෙයිනේ. ඉතින් ඔය ප්‍රශ්නේ සිද්ධ වුණ ගොඩාක් අය මේ ලෝකේ මේ රටේ ඕනි තරම් ඉන්නවා.
ඒ හැමෝම ඔයා වගේ කඩා වැටුනේ නැහැ. සමහර අය කඩා වැටුණත් ආයේ නැගිටලා. දැන් උදාහරණයකට ප්‍රේම සම්බන්ධ වගේ ගැටලු වලදී සිය දිවි නසා ගන්න හිතෙන අය පොඩ්ඩක් හිතන්න. මේ සම්බන්ධතා බිඳ වැටුණු තරමට මේ රටේ මිනිස්සු සිය දිවි නසා ගත්තා නම් අද ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සු ඉදීද? ඒ තරම්ම මේ ප්‍රශ්නේ සුලභයි. මම ඉස්සරලා කිව්වනේ ප්‍රශ්නයක් කරදරයක් කියන්නේම වෙස් වලාගෙන එන ආශිර්වාදයක්. ඉතින් ඔයාටත් මේ වෙලාවේ කෙනෙක් දෙයක් නැති වෙලා නම් හිතන්න, විශ්වාස කරන්න. ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා. ඒක ස්ථිරයි. ඉතින් අපි මිනිස්සයෝ. අපි මනසක් තියෙන අනිත් අයට වඩා උසස් බුද්ධිමත් මිනිස්සයෝ. ඉතින් මේ මානසික බිඳ වැටීම මේ මනුස්ස ස්වභාවයක්. හැබැයි ඒකේ ඇලි ගලි ඒකෙම ඉඳලා විඳවීම මනුස්ස ස්වභාවය නෙමෙයි. කිසිම දුකක් එකම ආකාරයට මාස 6ක්වත් පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙන ලෝකේ ඔයාගේ ওই දුක කියන්නේ හරිම తాවකාලික හැඟීමක්. මෙන්න මේ తాවකාලික හැඟීමකට වහල් වෙලා ජීවිතේම විඳවන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා දැන්ම ඔයාගේ අනිත් වැඩ පටන් ගන්න. නැති වුණ දෙයක් වෙනුවෙන් හූල්ල ඉන්න කවදාවත්ම හිතන්නවත් එපා. ඉතින් ඔයා දන්නවද මේ වෙලාවේ ඔයාගේ මොලේ ඔයාට කරන්නේ, පෙන්වන්නේ, ඔයාව පොළඹවන්නේ දුක වැඩි කරන දේවල් වලට. ඒක මේ මනසේ ස්වභාවය. එහෙම වෙන්න හේතුව තමයි මොලේ හිතනවා ඔයාට අවශ්‍ය දුක කියලා. ඉතින් මේ මොලේ දුක කියන හැඟීමකට දෙන්න ඔයාට පුරුදු වෙනවා. ඒ නිසා කිසිම මොහොතකදී ඕනිවට වඩා හිත දුක් වෙන්න පුරුදු වෙන්න එපා. වෙන මොනවම හරි වැඩක දෙන්න උත්සාහ කරන්න. ලෝකේ දිනපු මිනිස්සු, ඒ කියන්නේ ජැක්මා, නික් වගේ මිනිස්සුયો ගැන චුට්ටක් හොයලා බලන්න. YouTube එකේ තියෙන ඒගොල්ලන්ගේ කතාව. ඉතින් ඒවා අහන්න, ඒවා හොයන්න, ඒවා බලන්න. ඒ අයට ආපු ප්‍රශ්න නිසාමයි ඒ අය මේ වගේ ලෝකයක් දන්න නැත්නම් මේ ලෝකෙ දිනලා තියෙන්නේ. ඇත්තට මේගොල්ලන්ට උදව් වෙලා තියෙන අන්නේ ප්‍රශ්නමයි කියන එක ඕගොල්ලන්ට ඒ කතාවලදී ඇතුළතදී තේරෙයි. නැත්තම් ඒගොල්ලෝ කීයටවත් ඒ වගේ ලෝක් දන්න පුද්ගලයන් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් එහෙනම් සාමාන්‍ය පුද්ගලයන්. ඉතින් ඒ ප්‍රශ්න නිසාම තමයි වුන් අද ජීවිතේ දිනලා තියෙන්නේ කියන එක ඔයාට අනිවාර්යයෙන්ම වැටහෙන දෙයක්. පොඩ්ඩක් හිතන්න. ඔයා කවදම හරි ලෝකෙ දිනපු දවසක ඔයාට ලෝකෙට කියන්න ලස්සන කතාවක් තියෙනවා. අන්නේ ලස්සන කතාව, අද අඬන කතාව එදාට ඔයා ලෝකෙට hina වෙලා තමයි කියන්නේ. අද ඔයා ඒ ප්‍රශ්නට වෛර කරාට, අද ඔයාගේ හැඟීම් මේ ප්‍රශ්නේ මහා ජරා ප්‍රශ්නයක් කියලා දැක්කට ඔයා එදාට ඒ ප්‍රශ්නේ ගැන හරි ආදරෙන් කියයි. ඔයා කියයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උනේ මෙන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ නැත්තම් අද මම මෙතන නැහැ කියන දේ ඔයා අනිවාර්යයෙන්ම කියයි. ඉතින් විශ්වාස කරන්න මේ වෙලාවේ ඔයා ඉන්නේ ප්‍රශ්නයක නම් ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තයෙක්. අනිවාර්යයෙන්ම ඔයාට හොඳම දෙයක් ලැබෙන්නයි යන්නේ. එහෙනම් දැන් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔයාට ලැබෙන්න තියෙන මේ වටිනාම දේ ඔයා රෙඩි වෙනකම් බලාගෙන ඇති. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එකට ලයික් කරලා අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම හැමෝටම මානසික සුව සහිත සුබම සුබ දවසක්.